මෙන්න අප වෙත ලැබුණු තවත් විශේෂ ප්‍රවෘත්තියක් මීට පෙර අප ඔබට වාර්තා කළා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ච මාපකයේ 6.6ක භූකම්පනයක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ තිබෙන නවතම නිවේදනයයි අප දැන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඒ නිවේදනය මෙසේයි ඉහත භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවට දන්වා සිටිනු ලැබේ. මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව මේ මගින් ප්‍රකාශ කරනවා. තවද මේ නිවේදනය අදාළ අන්තර්ජාතික ආයතන සමග එකගත්වයෙන් නිකුත් කරනු ලද බවත් වැඩිදුරටත් කාලුණු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. යලිත් එම නිවේදනය මීට පෙර අප ඔබට වාර්තා කළා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ච මාපකාංග 6.6ක භූකම්පනයක් සිදු වූ බව මේ සම්බන්ධයෙන් කාලුණු දෙපාර්තමේන්තුව නිකුත් කළ තිබෙනවා නවතම නිවේදනය. ඉහත භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව තමයි එමගින් දැනුම් දෙන්නේ. ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවත් කාලුණු දෙපාර්තමේන්තුව නිවේදනය කළා තිබෙනවා. යලිත් වරක් ඔබට සඳහන් කළ යුත්තේ මෙමගින් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව කාලුණු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව තමයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. තවත් අපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා වන තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් යලි සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට.